අයිබෝවන් දරුවනේ අද දවසේදී ඔබ සම්බන්ධ වෙන්නේ මනසුව මනෝ ප්‍රතිකාරක මධ්‍යස්ථානයේ මගින් මෙහෙවන මනසුව සායනික පුහුණුව පිළිබඳව හඳුන්වා දීමේ දේශනය එක්කයි. ඉතින් අපි අද දවසේ ඉඳලා ආරම්භ කරන මේ සායනික පුහුණුව ඔබට කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණාව ඒ වගේම අද දවසේදී මේ දේශනයේට මුලින්ම සම්බන්ධ වෙන දරුවන්ට මේ පාඨමාලාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාවත් පැහැදිලි කරන්න තමයි මම අද දවසේ සූදානම් වෙන්නේ. ඉතින් අපි මුලින්ම හඳුනගමු මොකද්ද මේ මනසුව ආයතනය ඒ වගේම මනසුව ආයතනයට සම්බන්ධ වීම හරහා ඔබට මොනවද ලැබෙන්නේ. ඉතින් මේ පිළිබඳව පැහැදිලි කරන මාව මම මුලින් හඳුන්වලා දෙන්නම්. මගේ නම දුලන්ජලා එම් වැලිකන්ද. මම සයිකොලොජිස්ට් කෙනෙක්, ඒ වගේම හිප්නොതെරපිස්ට් කෙනෙක්, සහ සීනියර් ලෙක්චරර් කෙනෙක්. මගේ අධ්‍යාපන සුසුකම් ගැන කතා කරොත් මගේ ප්‍රථම උපාධිය මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයේ හදාරලා තියෙනවා. ඒ වගේම මගේ ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයේම බෞද්ධ ආයුර්වේද උපදේශනය සම්බන්ධයෙන් හදාරලා තියෙනවා. ඒ වගේම SLNIPC එකේ ඩිප්ලෝමා එක උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය පිළිබඳව ඩිප්ලෝමාවත් HND එකත් මම හදාරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මම ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ සහකාර ලේකම් විදියට කටයුතු කරනවා. ඒ වගේම මට එහි FIPC සමාජිකත්වය, ඒ කියන්නේ ඉහළම සමාජිකත්වයේ හිමිව තියෙනවා. ඉතින් මේව තමයි මගේ විස්තර. ඉතින් ඔබට මේ සායනික පුහුණුව තුළ ඉන්න සයිකොලොජිස්ට් විදිහට මම කටයුතු කරනවා දිගටම. ඒ වගේම ඔයාලගේ ඩොකියුමන්ට්ස් අප්‍රූව් කරන එකයි හැමදේම මම විසින් සිදු කරනවා. එතකොට ඔබ මනසුව සායනික පුහුණුව තෝරා ගන්න ඕනේ ඇයි? මම මේ ගැන මුලින් ඔයාලට පැහැදිලි කරන්න. මොකද්ද මේ මනසුවේ සායනික පුහුණුවේ තියෙන විශේෂත්වය කියන එක. දරුවනේ ඔයාලට අපේ මනසුව සායනික පුහුණුවේදී ලැබෙන දේවල් ගැන සඳහන් කරන්නම්. එතකොට අපේ මනසුව සායනික පුහුණුව තුළදී ඔයාලට අවසන් කළාට පසුව ඒ සඳහා සහතික පත්‍රයක් ඒ වගේම ඔයාලට ලබා දෙනවා අපි ඩෙන්ටි කාඩ් එකක් ට්‍රේනින් කවුන්සලර් විදිහට. එතකොට ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන් උපදේශන වැඩමුළු වලට වගේ සම්බන්ධ වෙනකොට. ඒ වගේම තමයි ඔයාලට දැන් මේ ලබා දෙන සහතිකයට අමතරව ලබා දෙන අපි සර්විස් ලෙටර් එකක් ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාලට අපි ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ලබා දෙනවා. ඔයාලා මොනවාද මේක ඉගෙනගෙන තියෙන්නේ කියන දේවල් සම්බන්ධයෙන් ඔයාලගේ කොයි විදිහටද ඔයාලා ඉන්ටර්විව් එකට ෆේස් කරේ කියන එක සම්බන්ධයෙන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ලබා දෙනවා. එතකොට ඔයාලට ඔයාලගේ කණ්ඩායමේ දක්ෂයා බවට ඔබපත් වුණොත් එතකොට ඔබට හම්බ වෙනවා මෙන්න මේ සහතිකය, දෙවෙනියට තියෙන සහතිකය. එතකොට බැච් ස්ටොක් විදිහට ඒ බැච් එකේ බැච් ස්ටොක් විදිහට සහතිකයක් හම්බ වෙනවා, මෙඩල් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලා මුළු කණ්ඩායම ඔක්කොගෙම, ඒ කියන්නේ අපේ කන්වොකේෂන් එක තියෙනකොට කණ්ඩායම් සියල්ලෙම දක්ෂයාවත් අපි තෝරනවා වැඩිම ලකුණු ලබා ගන්න කෙනාව. එතකොට ඒ කෙනා බේස් ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් විදිහට සැලකෙනවා. එතකොට ඒ කෙනාට ලැබෙනවා මෙඩල් එකක්, ඒ වගේම සම්මානයක්, සර්ටිෆිකේට් එකක් වෙනම. ඒතර ඒ වගේ ගොඩාක් දේවල් ලැබෙනවා. එතකොට මේ දේවල් තමයි ඔයාලට මනසෝ සායනික පුහුණුව තුළින් ලැබෙන දේවල්. ඒ වගේම මේකේ අන්තර්ගතය මොකක්ද? නේ දැන් මේක නිම කරායින් පස්සේ කතාවනේ මම කිව්වේ. දැන් මේ මනසෝ සායනික පුහුණුවේ අන්තර්ගතය මොකක්ද කියන එකත් ඔයාලට දැනගන්න අවශ්‍යයි. එතකොට මේ තියෙන අපේ කන්වොකේෂන් එකේ පසුගිය වසරේ කන්වොකේෂන් එකේ ෆොටෝස් කීපයක් මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ. එතකොට මේ විදිහටම ඔයාලට කන්වොකේෂන් එක පැවැත්වෙනවා. මේ පසුගිය වසරේ අපි තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනයේ. ඊළඟට අපේ මේ වසරේ සායනික පුහුණුව ඒ වගේම අපේ ඩිප්ලෝමා ලබා ගන්න සිසුන්ට කන්වොකේෂන් එක පැවැතියේ BMI CH එකේ. එතකොට ඒ විදිහට තමයි අපේ කන්වොකේෂන් එකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ තියෙන්නේ අපේ මේ පසුගියදා පැවති කන්වොකේෂන් එකේ ඡායාරූප කිහිපයක්. එතකොට ඒක අපේ ප්‍රධාන ආරාධිතමුත්තා විදිහට පැමිණියේ මහාචාර්ය ඩී.එස්. රණවක මහතා. එතුමා ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ සභාපතිතුමන්. ඉතින් එතුමා තමයි අපේ ප්‍රධාන ආරාධිතමුත්තා විදිහට අපේ ආයතනයේ ඇෆ්ලියේෂන් එකක් තියෙනවා SLNIPC එකත් එක්ක. ඉතින් ඒ නිසා එතුමා සම්බන්ධ වුණා.
ඊළඟට මේ තියෙන්නේ අපේ මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනයේ සිසුන්ට පුළුවන්කම තියෙනවා ඔයාලා මේ පාඨමාලා හදාරන අතරතුරම ඇලුම්නි එකත් එක්ක සම්බන්ධ වෙන්න. ආදිශීෂ සංගමයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒකේ තියෙන වැදගත්කම තමයි ඔබට පුළුවන්කම තියෙනවා අපි ගොඩක් වැඩමුළු පවත්වනවා. ඒවට සම්බන්ධ වෙලා ඔයාලට අත්දැකීම් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන්ුත් ඔයාලට ඉදිරියේදී පාඨමාලාවට සම්බන්ධ වුණාම දැනුවත් කිරීම සිදු කරනවා. මේ ඉන්නේ අපේ නිලධාරී මණ්ඩලය. දේශක මඩුල්ල ගැනත් මම ඔයාලට පැහැදිලි කරන්නම්. එතකොට අපේ දේශක මඩුල්ල විදිහට මම සයිකොලොජිස්ට් විදිහට ඉන්නවා. ඒ වගේම නීති උපදේශනය සඳහා ඉන්නවා ලෝයර් කෙනෙක්, මිස්ටර් දක්ෂණ එස් ෆර්නෑන්ඩෝ. එතකොට එතුමා වෘත්තීය නීතිඥවරයෙක්. ඉතින් එතුමා නීති උපදේශනය සම්බන්ධයෙන් ඔබ උපදේශනය කරද්දී නීතිය ගැන දැනගන්න ඕනේ. නීතිය ගැන දැනගන්නේ නැතිව අපහසුතා ඇති වෙන්න පුළුවන්. මොකද දැන් යම්කිසි සේවාලාභියෙක් ඇවිල්ලා යම්කිසි නීතිමය කරුණක් සුළු නීතිමය කරුණක් ඔයාලගෙන් ඇහුවොත් ඔයාලට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ පිළිබඳව කෙටියෙන් හෝ ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ නිසා නීතිමය කරුණු ගැන ඔබගේ දැනුවත්භාවය ඇති කිරීමට නීතිඥවරයෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මිස්ටර් දක්ෂණ එස් ෆර්නෑන්ඩෝ. ඉතින් එතුමා විසින් ඔබට උපදේශකවරයෙක් විදිහට ඔබ නීතිය සම්බන්ධයෙන් දැනගත යුතු ප්‍රධානම දේවල් පිළිබඳව දැනුවත් කරනවා. ඊළඟට අපේ ඉන්නවා මිස්ටර් සමන්ත හේවගේ. ඒතර මෙතුමා drug abuse counselor කෙනෙක්. එතකොට එතුමා ජාත්‍යන්තරව පිළිගත් සහතිකලත් මේ drug counselor කෙනෙක් වෙනවා. ඉතින් එතුමා ඔබට මේ මත්ද්‍රව්‍ය උපදේශනය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අයට කොයි විදිහටද ප්‍රතිකාර කරන්න ඕනේ? කොහොමද මත්ද්‍රව්‍ය හඳුනාගන්නේ? මත්ද්‍රව්‍ය ගත්තයින් පස්සේ ඇතිවන ලක්ෂණ මොනවද? මේ හැම දෙයක්ම ගැන එතුමා විසින් ඔබට ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ඊළඟට අපේ මේ ප්‍රායෝගික පුහුණුව පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් මම ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන අපේ ප්‍රායෝගික පුහුණුව පැවැත්වෙන අතරතුර ගත්ත ඡායාරූප කිහිපයක්. එතකොට අපි මෙතනදී දරුවනේ ඔයාලට මනෝ ප්‍රතිකාර සියල්ලක්ම පහේ ප්‍රායෝගිකව පුහුණු කරනවා. කොහොමද ඒක කරන්නේ? සේවාලාභියෙකුට කොයි විදිහටද ඒක කරන්නේ? කියන එක පිළිබඳව ඔයාලට අවබෝධයක් ලබා දෙනවා. මේ තියෙන මේ වගේ මනෝ ප්‍රතිකාර කිහිපයක්ම සිදු කරන අවස්ථාවල ඡායාරූප කිහිපයක්. මේ අපේ සිසුන් විසින් ඒ පුහුණුව ලබන අතරතුර. ඒ වගේම තමයි අපි පන්ති කාමරයට විතරක් සීමා වෙන්නෙත් නැහැ. අපි එළියට යනවා. මේ තියෙන අපේ යෝගාසා ජල ප්‍රතිකාර වැඩමුළුව අතරතුර ගත ඡායාරූප කිහිපයක්. එතකොට අපි මේ වැඩමුළුව පවත්වන්නේ ලස්සන ගංගාවක් ළඟ ඒ විදිහට තමයි අපි පවත්වන්නේ. මේ පසුගිය වසරේ පැවති වැඩමුළුවේ ඡායාරූප කිහිපයක්. ඒ වගේම මේ වසරේ අපි කැලණි ගඟ ආශ්‍රිතව තමයි මේ ප්‍රතිකාර වැඩසටහන පැවැත්වුවේ. එතකොට ඒවට සම්බන්ධ වෙලා ඔයාලටත් මනස නිදහස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔයාලට කොහොමද අනිත් සේවාලාභීන්ට මේ දේ ඇප්ලයි කරන්න කියන එක ගැන අවබෝධයක් ලැබෙනවා. මොකද දරුවනේ දැන් මේ මනෝපදේශනය කියන එක කාමරයකට සීමා වෙන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා සබහාදහමත් එක්ක ගනුදෙනු කිරීම බටහිර රටවල් වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබවත් දැනුවත් කරන්න තමයි අපි මෙවැනි වැඩසටහනොත් එකතු කරලා තියෙන්නේ. ඒතර අනිකුත් ක්‍රියාකාරකම් ආයතනය සම්බන්ධයෙන් පැහැදිලි කරොත් අපේ ආයතනයේ මේ තියෙන්නේ බක්මහවුලල පැවති අවසාවක ඡායාරූප කිහිපයක්. ඒතර මේ වගේ විවිධ ක්‍රියාකාරකම් වලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අධිශීෂ සංගමයත් එක්ක එකතු වෙලා මේ වගේ ගොඩාක් වැඩ කටයුතු ඔබට සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපේ සමාජ ක්‍රියාකාරකම් ගැන සඳහන් කරොත් මේ තියෙන්නේ අපේ සිසුන් විසින් විශේෂයෙන්ම සායනික පුහුණුව අවසන් කරන සිසුන් විසින් නිර්මාණය කරපු කෙටි චිත්‍රපට කිහිපයක්. ඒතර අපේ YouTube channel එකට ගියොත් ඔයාලට ඒ කෙටි චිත්‍රපට නරඹන්න පුළුවන්. ඒතර එයාලගේ group project එකක් විදිහට තමයි ඕන් මේක සිදු කරන්නේ. මේකේ අරමුණ තමයි සමාජයේ දැනුවත් කිරීම. එතකොට යම් යම් මානසික රෝග සම්බන්ධයෙන් කොහොමද ඒවෙන් ආරක්ෂා වෙන්නේ මොනවද ඒවට කරන්න ඕනේ කියන දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සිදු කරන ෂෝට් මූවීස් තමයි මේවා. ඒ වගේම අපි මේ විදිහට ෂෝට් මූවීස් නිර්මාණය කරලා තරඟයකට ඉදිරිපත් වෙලා තියෙන අපේ සිසුන් විසින්. එතකොට ඒ තරඟයෙන් ලංකාවේම 5 වෙනි ස්ථානයට පැමිණෙන්නත් අපේ සිසුන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් සමාජ ක්‍රියාකාරකම් ගැන කතා කරොත් දරුවනේ ඔයාලට ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නට මේ මනසුව සායනික පුහුණුව ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔබට පන්ති කාමරයට සීමා වෙන්නේ නැතිව සැබෑ සේවාලාභීන් හමු වෙලා කතා බහ කරන්න අවස්ථාව සැලසෙනවා.
මේ තියෙන මේ විදිහට අපි ළමා නිවාසයක පැවති වැඩමුළුවකදී ගත්ත ඡායාරූප කිහිපයක්. ඒ වගේම අපි පාසල් පාදක කරගෙනත් ගොඩක් වැඩමුළු පවත්වනවා. මේ තියෙන එවැනි පාසල් පාදක වැඩමුළු කිහිපයක්. එතකොට මේවා නිකම්ම දේශන විතරක් වෙන්නේ නැහැ. අපි මේත් එක්කම මේ දේශනයට අමතරව උපදේශන කඳවුරක් පවත්වනවා. එතෙන්දි කරන්නේ උපදේශනය ලබා ගන්නට මොනවා හරිම ගැටලුවක් තියෙන සිසුන්ට අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්න අවකාශය ලබා දෙනවා. එතකොට ඒ වැඩමුළු වලට අපි ඔබව සායනික පුහුණුවට සම්බන්ධ වෙන සිසුන්ව සම්බන්ධ කරගන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට සායනික පුහුණුව තුල පැය 150 කම්ප්ලීට් කරනවට අමතරව මේ වැඩමුළු වලට සම්බන්ධ වුණොත් ඔබට වෙනම ඒවට සර්විස් ලෙටර්ස් ලැබෙනවා. එතකොට ඔයාලට ඒක වැදගත් වෙනවා ඉන්ටර්විව් එකකට එහෙම යද්දි. මොකද ඉන්ටර්විව් එකදී ගොඩක්ම බලන්නේ මේ සර්විස් ලෙටර්ස්. එතකොට ඒක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. එතකොට මේ එවැනි වැඩමුළු කිහිපයක්. මේ තියෙන්නේ අපි මීමුරේ ප්‍රදේශයේ පැවති එවැනි වැඩමුළුවක්. එතකොට ලංකාව වටේම අපේ මේ වගේ වැඩමුළු තියෙනවා. එතකොට මේ වැඩමුළු වලට සම්බන්ධ වුණාම ඔයාලට ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි හිතනවා ළමයින්ට එච්චර ප්‍රශ්න තියෙනවද කියලා. හැබැයි ඇත්තටම ළමයින් ගාව තියෙන ප්‍රශ්න සමහරක් විට අපි ජීවිතේටම අහලා නැති ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට හොඳ අත්දැකීමක් මේ සමග ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ එවැනි වැඩසටහනක් රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති. මේ තියෙන වැඩසටහන් වලදී අපිට ළමයි ලබා දුන්න ෆීඩ්බැක් කිහිපයක්. ඉතින් ඔයාලටත් මේවට සම්බන්ධ වුණාට පස්සේ මේ සතුට ලබා ගන්න පුළුවන්. මොකද අපි එතනදී සේවයක් කරන නිසා. ඒ වගේම මේ තියෙන අපේ ආයතනයේ SLNIPC සමාජිකත්වයේ ලබා ගැනීම විභාගයේ ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයත් එක්ක තමයි අපි අත්වැල් බැඳගෙන ඉන්නේ. එතකොට අපේ ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කරන සිසුන්ට ලයිසන්ස් කවුන්සලර් කෙනෙක් විදිහට SLNIPC ගේ ලයිසන් එක ගන්න පුළුවන්කම තියෙනවා. සායනික පුහුණුවෙන් විතරක් නම් බෑ. ඔබ ඩිප්ලෝමා පාඨමාලාවත් හැදෑරුවොත් ඔබට පුළුවන් මේ ලයිසන් එක ලබා ගැනීම විභාගයට සම්බන්ධ වෙලා ඒ සමාජිකත්වය ලබා ගන්න. ඒ වගේම තමයි දරුවනේ අපේ තියෙන විශේෂත්වය වෙන්නේ ඔබ මේ මාස 3ේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ එතනින් පස්සේ අපි ඔබව අතහරින්නේ. ටිකටම අපි ඔයාලට දැනුවත් භාවය ඔබේ කුසලතා ඔප්නැම්වීම සිදු කරනවා. මේ තියෙන මේ විදිහට ආදිශිෂ්‍ය සංගමේ සිසුන් වෙනුවෙන් අපි පැවති කුසලතා ඔප්නැම්වීමේ වැඩසටහන. එතකොට මොනවා හරි අලුත් ප්‍රතිකාර එහෙම ආවොත් ඒව ගැන අපි දැනගත්තාට පස්සේ අපේ සිසුන්ව දැනුවත් කරනවා. ඒ සඳහා වෙනම වැඩමුළු ඔවුන් වෙනුවෙන් පවත්වනවා. එතකොට ඒ වැඩමුළුවට සම්බන්ධ වෙලා ඔබ ඒ වෙනකොටත් උපදේශන ශාස්ත්‍රයේ නිරතු කෙනෙක් නම් එතකොට ඔබේ දැනුම කුසලතා තව තවත් ඔප්නංව ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒක වැදගත් වෙනවා. මේ තියෙන්නේ අපේ මනසුවේ යක්කල ආයතනයේ සමාරම්භයේ ඡායාරූප කිහිපයක්. මේ ආයතනයේදීත් අපි ගොඩක් එලිමහනට ගිහිල්ලා මනෝ ප්‍රතිකාර කරන විදිහට විශේෂ ඒරියා එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන මේ වසරේ පැවති අපේ යෝගා සහ ජල ප්‍රතිකාර වැඩමුළුව අතරතුර ගත්ත ඡායාරූප කිහිපයක්. ඒ වගේම මනසු ආයතනයේ වැඩමුළු සම්බන්ධයෙන් අපි දැනට කරපු දේවල් සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් තියෙනවා. මම මේ වීඩියෝ එකත් ඔයාලට ප්ලේ කරන්නම්. ඒ තුලිනුත් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන එකේ තියෙන වැදගත්කම පැහැදිලි වෙයි. කියන්න හිත ඇතිය මදේ අහන්න හිඳී පෙරසේ දැනගන්න මගම හරියේ විතින්න තිවියම සුවසේ මනසුව ඔබ දිරිමත් කරන මනසුව ඔබ කරදර නිවනා
මනසුව සැමදා ළඟ හිඳිනා මන්සුව සිත සුවමත් කරන කත ඔබේ විඩාවර සිත ඔබේ සවිය නැත්නම් තබා පියවර ගන්න සැනසුම නොයා තව තවත් නොමගට මනසුව ඔබ දිරිමත් කරන මනසුව ඔබ කරදර නිවන මනසුව සැමදා ළඟ හිදිනා මන්සුව සිත සුවමත් කරන මන්සුව සිත සුවමත් කරන මනසුව ඔබ කරදර නිවන මනසුව සැමදා ළඟ හිදිනා මන්සුව සිත සුවමත් කරන කත ඔබේ විඩාව කියන්න හිත ඇතිය මදේ අහන්න හිඳී පෙරසේ දැනගන්න මගම හරියේ විදින්න දිවියම සුවසේ මනසුව ඔබ දිරිමත් කරන මනසුව ඔබ කරදර නිවන මනසුව සැමදා ළඟ හිඳිනා මන්සුව සිත සුවමත් කරන කත ඔබේ විඩාවර සිත ඔබේ සවිය නැත්නම් තබා පියවර ගන්න සැනසුම නොයා තව තවත් නොමගට මනසුව ඔබ දිරිමත් කරන මනසුව ඔබ කරදර නිවන මනසුව සැමදා ළඟ හිදිනා මන්සුව සිත සුවමත් කරන මන්සුව සිත සුවමත් කරන මනසුව ඔබ කරදර නිවන මනසුව සැමදා ළඟ හිදිනා මන්සුව සිත සුවමත් කරන කත ඔබේ විඩාව කියන්න හිත ඇතිය මදේ අහන්න හිඳී පෙරසේ දැනගන්න මගම හරියේ විදින්න දිවි හරි එතකොට ඒ වීඩියෝ එක හරහා ඔයාලට තේරෙන්නේ නැති කොයි විදිහටද අපි මේ මනසුව සායනික පුහුණුව පවත්වගෙන යන්නේ ඒ වගේම ඔයාලට කොයි විදිහටද මේ අපේ ශිෂ්‍ය කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් ඔබට ඔබේ පෞරුෂය ගොඩනංවා ගැනීමටත් මේක වැදගත් වෙයි. මොකද කට්ටියක් එක්ක එකතු වෙලා වැඩ කරනකොට ඒ විනෝදය ඒ වගේම ඔබේ පෞරුෂය ශක්තිමත්ව නිර්මාණය වීමත් සිදු වෙනවා. මනසුව සායනික පුහුණුවට සම්බන්ධ වෙච්ච ගොඩාක් අය කියන කතාව තමයි මුලින්ම පැමිණි කෙනා නෙවෙයි මාස 3 අවසන් වෙනකොට හිටියේ. ඊට පස්සේ තව වෙනස් වුණා. ඒ තරම් පෞරුෂය නිර්මාණය වුණා කියන එක අපේ ගොඩ දෙනෙක් කියන කතාවක්. ඉතින් ඔබටත් මේකට සම්බන්ධ වෙලා ඇත්තට මේක හිම වෙනවද කියන එක බලන්න පුළුවන්. එතකොට අපි කතා කරමු මේ මනෝ උපදේශනයේට ඇයි සායනික පුහුණුවක් වැදගත් වෙන්නේ. ඒකට මේ ගැන දැනුවත් කිරීම අතිශය වැදගත් කියලා මම හිතනවා. ඒතර මේ මනෝ උපදේශනය සඳහා සායනික පුහුණුවේ වැදගත්කම තමයි දැන් ඔබ මේ වෙනකොට න්‍යායාත්මක දැනුම ලබාගෙන ඇති. මේ තියරි දැනුම ඔයාලඟ තියෙනවා. හැබැයි ඔයා සායනික පුහුණුවක් ගත්තේ නැතිව තියරි දැනුම විතරක් තියාගෙන හිටියොත් ඔයා ඒක ප්‍රායෝගිකව
භාවිතා කරන්න යනකොට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. කොහොමද සේවාලාභීන් එක්ක ගනුදෙනු කරන්න කියලා තේරෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම තියරි එකේ තියෙන එක ප්‍රැක්ටිකල් එකට එච්චරම ගැලපෙන්නේ නැහැ. නේ? ඒතකොට ඒකේ තියෙන තියරි එක අපි ගන්නවා. හැබැයි සමහරක් තැන් තියෙනවා වෙනස් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔබ දන්නවා උපදේශනයේදී අපි සේවාලාභියාට සහ උපදේශකවරයාට පුටුව ඉඳගන්න තියන්නේ L shape කියලා. හැබැයි ඒක total L shape තිබුණොත් එතකොට අපිට පැයක් විතර ඉන්නකොට බෙල්ල අපහසුතා එනවා. ඒ වගේම සේවාලාභියා දිහා හැරිලා බලන්නේ නැතිව අපි ඉස්සරහා බලන් තමයි ඉන්න වෙන්නේ. මොකද අපිට බෙල්ල නේ. එතකොට ඒක ප්‍රැක්ටිකල් එකට L shape කියන එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒතකොට ඒක කොහොමද කරන්න කියන එක ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ වගේ සායනික පුහුණුවකට සම්බන්ධව. මොකද අපි එතන ඉඳලම කියලා දෙනවා. අපි පළවෙනියටම කියලා දෙන්න දේ තමයි ඒක පුටුව තියන්නේ කොහොමද. නේ? ඒතකොට ඒකෙත් විදිහක් තියෙනවා. හරියට අපිට සේවාලාභියාව නිරීක්ෂණය වෙන්න ඕනේ. ඒ වගේම පැයක් වගේ කාලයක් ඉන්නකොට සේවාලාභියාටත් අපිටත් අපහසුතාවයන් නොවෙන්න ඕනේ. එහෙම නැතිව අපිට හොඳට සේවාලාභියාට සවන් දෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා දරුවනේ අපි එතන ඉඳලා හැම දෙයක්ම අඩියෙන් අඩිය ඔයාලට කියලා දෙනවා මේ සායනික පුහුණුව තුලදී. එතකොට අපි එකපාරම ඔයාලට සේවාලාභීන් එක කතා කරන්න විතරක් දීලා ඉන්නේ නැහැ. මොකද ඔයාලා මුලින් මේව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයාලා ඉගෙන ගත්ත තියරි එක තව ෂාප් කරගන්න ඕනේ. නේ? එතකොට ඒ දේවල් සම්බන්ධයෙන් මේ ප්‍රැක්ටිකල් සයිඩ් එක ගැන, තියරි එකේ ප්‍රැක්ටිකල් සයිඩ් එක ගැන අපි මේ සායනික පුහුණුවක් තුලින් කතා කරනවා. ඉතින් සායනික පුහුණුවක් කියලා කියන්නේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික නිපුණතාවයක් බවට පත් කරන පාලම විදිහට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ සායනික පුහුණුව ලබා ගත්තට පස්සේ ඔයා කම්ප්ලීට්. ඔයාට බය නැතිව ඔයාගේ උපදේශන වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි සායනික පුහුණුවක වැදගත්කම වෙන්නේ. දරුවනේ උපදේශනය කියලා කියන්නේ පුද්ගලයෙකුගේ මානසික චිත්තවේගීය සහ චර්යාත්මක ගැටලු විසඳා ගැනීමට වෘත්තීය මට්ටමින් සහාය වීම. එතකොට ඔබ මේ සේවාලාභීන්ට වෘත්තීය මට්ටමින් සහාය වීමට පෙර ඔබ දැනගන්නට ඕනේ මේ කුසලතාවයන් මොනවද කියන එක. නේ? එතකොට තමයි ඔයාලට හරියටම සෙෂන් එකක් කරන්න පුළුවන්කම තියෙන්නේ. උපදේශනය කියලා කියන්නේ ඇත්තටම උපදෙස් දීමක් නෙවෙයි. දැන් මේවා නොදැන ගියොත් කෙනෙක් එයා උපදෙස් දෙන්න ගන්න පුළුවන්. ඒතකොට සේවාලාභීන්ට ඔබ ගැන කේන්තියක් එන්න පුළුවන්. ඒ වගේම සේවාලාභිය උපදේශනය අතරමඟ නවත්තන්න පුළුවන්. ඒ නිසා මේ උපදේශනය කියන්නේ දරුවනේ කිසිසේත්ම උපදෙස් දීමක් නෙවෙයි. ඒක විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රියාවලියක්. නේ? අපි එතනදී එයාට මඟ පෙන්වන්නේ විතරයි. එහෙම නැතුව එයා ගන්න ඕනේ තීරණය අපි කෙලින්ම කියන්නේ ආ මෙහෙම කරන්න. ආ මේක කරන්න එපා. අපි එහෙම කියන්නේ. අපි හැම පැත්තක්ම පෙන්නලා දෙනවා. ඒව පෙන්වලා දීලා එයාට මෙයාගේ ජීවිතය සම්බන්ධයේ තීරණය ගන්න ඊට ප්‍රස්තාව ලබා දීම තමයි උපදේශනයේදී සිද්ධ කරන්නේ. එතකොට සායනික පුහුණුවක් කියන්නේ මොකක්ද? එතකොට සායනික පුහුණුවක් කියන්නේ මොකක්ද කියන එක ගැන ගොඩක් අය හරියටම දන්නේ නැහැ. දරුවනේ සායනික පුහුණුවක් කියන්නේ උපදේශනය ලබන සිසුන්. ඒ කියන්නේ උපදේශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන නැත්නම් මනෝවිද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරන සිසුන් ජ්‍යෙෂ්ඨ අධීක්ෂකයෙකු යටතේ සැබෑ සේවාලාභීන් සමග කටයුතු කරමින් ලබන අත්දැකීමයි. මේකට ප්‍රැක්ටිකල් නැත්නම් ඉන්ටර්න්ෂිප් කියලා කියනවා. එතකොට දරුවනේ අපේ මනසුව සායනික පුහුණුව තුලදීත් අපි ඔයාලට මේ මනෝ ප්‍රතිකාර සියල්ල කොහොමද ප්‍රායෝගිකව කරන්නේ කියන එකට අමතරව සැබෑ සේවාලාභීන් සමග අත්දැකීම් ගන්නත් වැඩමුළු පවත්වනවා. එතකොට ඒ වැඩමුළු වලට සම්බන්ධ වුණාම ඔයාලට එයාලත් එක්ක කතා කරාම කොහොමද අපි උපදේශන සැසියක් මෙහෙවන්නේ කියන අවබෝධය ලැබෙනවා. නේ එතකොට අපි ඒක අධීක්ෂණය කරනවා. මොකද මේ සියලුම වැඩසටහන් වලට යද්දී අනිවාර්යයෙන්ම පහේ මම සම්බන්ධ වෙනවා. එතකොට ඔයාලට ඊට අමතරව අපේ තව ලයිසන්ස් කවුන්සලර්ස්ලා ඉන්නවා. අපේ සිසුන්ම තමයි. හැබැයි එයාලා මේ වෙනකොට ශාස්ත්‍රයේ මේ මනෝපදේශන ශාස්ත්‍රයේ නිරත වෙන අය. ඒ වගේම SLNIPC එකේ ලයිසන්ස් ගත්ත කවුන්සලර්ස් රාශියක් අපේ ආදිශිෂ්‍ය සංගමේ ඉන්නවා. ඉතින් එයාලා සම්බන්ධ වෙනවා. එතකොට මේ හැම කෙනෙකුගේම අධීක්ෂණයේ යටතේ ඔයාලට සායනික පුහුණුව හදාරන අතරතුර පුළුවන්කම ලැබෙනවා මේ අත්දැකීම ලබා ගන්න. ඒතර ඔයාලට නොදන්නා දෙයක් නොතේරෙන දෙයක් සම්බන්ධයෙන් මගෙන් හෝ නැත්නම් අපේ ඉන්න අනිකුත් ලයිසන්ස් කවුන්සලර්ස් ලාගෙන් විමසීම් කරන්න පුළුවන්කම තියෙනවා.
න්‍යාය සහ ප්‍රායෝගිකත්වයේ අතර පරතරයක් තියෙනවා. මම ඉස්සෙල්ලත් ඒක කිව්වා. නේ? ඒතර මේ පොතක තියෙන කරුණු නැත්නම් තියරි එක සැබෑ මිනිසුන්ගේ සංකීර්ණ ජීවිතවලට ආදේශ කිරීම අභියෝගාත්මකයි. හැමතිස්සෙම අපිට ඒ තියරි එක ඒ විදිහටම සැබෑ මිනිසුන්ගේ ජීවිතවලට ආදේශ කරන්න බැහැ දරුවනේ. ඒක ආදේශ කරන්න ඕන විදිහක් තියෙනවා. ඒක ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි ඔබ තේරුම් ගන්න. ඒතර ඔයාලා මේ විදිහට සායනික පුහුණුවක් ගත්තහම ඒ ඔයාලගේ තියරි නොලෙජ් එක සහ මේ ප්‍රැක්ටිස් එක අතර තියෙන ગેප් එක අවම වෙනවා. එතකොට ඔයාට බය නැතිව හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව සැබෑ සේවාලාභියෙක් එක්ක අනාගතයේදී ඔයාට උපදේශන සේවාව පවත්වගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. නේ? ඒ සඳහා මේ සායනික පුහුණුවක් සිදු කිරීම වැදගත් වෙනවා. එතකොට අපි මේ සායනික පුහුණුව ඔබට ඉදිරිපත් කිරීමේ අරමුණ මොනවද? නේ? එතකොට මෙතෙන්දී අපි විශේෂයෙන්ම වෘත්තීය උපදේශකවරයෙකු වීමට අවශ්‍ය කරන ප්‍රායෝගික පුහුණුව තමයි ඔයාලට ලබා දෙන්නේ. එතකොට වෘත්තීය උපදේශකවරයෙක් විදිහට කටයුතු කරද්දී ඔයා අනිවාර්යෙන්ම මනෝ ප්‍රතිකාර ගැන දැනගන්න ඕනේ. එතකොට සමහරක් ඩිප්ලෝමා වල උපදේශනය සයිඩ් එක තමයි ගොඩාක් ඇඩ්‍රස් කරන්නේ. හැබැයි මනෝ ප්‍රතිකාරය ගැන ඔබ දැනගත්තොත් ඔයා උපදේශනය කරනවට අමතරව ඔයාලට එයාට ප්‍රතිකාරයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාත් ඔබට මේක හිතාම වැදගත් වෙනවා. ඔයාගේ තියෙන මානසික ගැටලු උනත් විසඳ ගන්න මේ යම් ප්‍රතිකාර ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි මේ තුලදී උපදේශකවරයෙක් විදිහට තියෙන්නට ඕනේ ප්‍රායෝගික කුසලතා ගැන සාකච්ඡා කරනවා, ප්‍රැක්ටිස් කරනවා. ඒතර අපි ළඟ තියෙන්න ඕනේ කුසලතා තමයි විශේෂයෙන්ම සක්‍රීය සවන් දීම, active listening. නේ? ඒ කියන්නේ සේවාලාභියා වචනෙන් කියන දේවල් වලට අමතරව එයාගේ හැඟීම් වලටත් අපි සවන් දෙන්න පුහුණු වෙන්න ඕනේ. එයා කියන දේ ඒ වෙලාවෙම අපේ ඔළුවේ මැවෙන්න ඕනේ. එයාගේ හැඟීම් තේරුම් ගන්න ඕනේ. එයාගේ ඉරියව් වල තියෙන වෙනස්කම් එක්ක එයාව තේරුම් ගන්න ඕනේ. ඒතර ඒ දේවල් තේරුම් ගැනීම සඳහා අපි මුලින්ම සෛනික පුහුණුව ආරම්භ කාල සීමාවේදී රෝල් ප්ලේ සෙෂන්ස් හරහා ඔයාලට ඒක පුරුදු පුහුණු කරනවා. කොයි විදිහටද සේවාලාභියෙක් හැසිරෙන්නේ, ඒ අවස්ථාවේදී කොහොමද ඔයාලා ප්‍රතිචාර දක්වන්න ඕනේ කියන කරුණු කාරණා ගැන අපි ඔයාලට ප්‍රැක්ටිස් කරනවා. ඊළඟට අපි ගාව තියෙන ඕනේ විශේෂ කුසලතාවයක් තමයි සහකම්පනය, එම්පති, සහානුභූතිය කියලා කියනවා. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ සේවාලාභියාගේ ලෝකයේ දිහා එයාලගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න. එහෙම කියලා අපි එයත් එක්ක එකතු වෙලා අඬන එක නෙවෙයි මේ එම්පති කියලා කියන්නේ. එහෙමනම් ඒක සිම්පති වෙන්න. නේ? අඬන්නේ නැහැ. හැබැයි අපි එයාගේ පැත්තෙන් එයාගේ ප්‍රශ්නේ දිහා බලනවා. නේ? එතකොට මේ එම්පති ලබා දීම කියන එක අපිට තියරි එකකින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ප්‍රැක්ටිස් කිරීමෙන්ම තමයි හදා ගන්න ඕනේ. අපි ප්‍රැක්ටිස් කරනකොට අපිට තේරෙනවා කොයි විදිහටද සේවාලාභියත් එක්ක අපි මේ ගනුදෙනුව කරන්න ඕනේ. නේ? ඒක අපිට අවබෝධ වෙනවා අපි හරියට ප්‍රැක්ටිස් කරොත්. එතකොට ඒකට ඔයාලට අපේ මනසුව සායනික පුහුණුව ගොඩක් වැදගත් වෙයි. එහෙනම් සම්බන්ධතා ගොඩනගා ගැනීම රැපෝ බිල්ඩින්. එන උපදේශනය කිරීමේදී අනිවාර්යම දෙයක් තමයි දරුවනේ අපි සේවාලාභියාගේ විශ්වාසය තහවුරු කර ගැනීම. නේ? ඒතර විශ්වාසය තැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමත් කලාවක්. ඉතින් කොයි විදිහට අපි යාගේ විශ්වාසය අපි කෙරෙහි ගොඩනගා ගන්නෙ කියන එකත් ඔයා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. දැන් අපි තියරි එක ඉගෙන ගන්නවා විශ්වාසනීය භාවයේ වැදගත් කියලා. හැබැයි කොහොමද ඒක කරන්න කියන එක තියරි එකේ දෙන්නේ නැහැ. ඒතකොට ඒ කොහොමද කරන්න කියන පැත්ත කතා කරන්නේ සායනික පුහුණුවක් තුලින්. ඒ නිසා මේ සායනික පුහුණුවේ හැමදේම ප්‍රැක්ටිස් කරනවා. ඊළඟට අපි සේවාලාභියාගේ වචන වලට විතරක් නෙවෙයි දරුවනේ අවධානය දෙන්නේ. අපි සේවාලාභියාගේ ආවාචික sannivedanaya. ඒ කියන්නේ යාගේ මුහුණේ ඉරියව්, ශරීර භාෂාව, හඬේ වෙනස්කම් ඒ දේවලුත් හරියට රීඩ් කරන්න ඕනේ. ඒ දේවලුත් හරියට රීඩ් කරොත් තමයි අපිට නිවැරදිව ඒ සේවාලාභියාව අඳුර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නේ? ඒක තමයි ආවාචික sannivedanaya කියලා කියන්නේ. ඒතර කොයි විදිහටද ආවාචික sannivedanaya අඳුනගන්නේ කියන එකත් අපි ප්‍රැක්ටිස් කරනවා. ඊළඟට අපි ප්‍රශ්න අහන්න ඕනේ උපදේශනයේදී. හැබැයි ඒක අනවශ්‍ය පීඩාවක් වෙන ආකාරයට නෙමේ ප්‍රශ්න අහන්නේ. නේ නිවැරදිව ප්‍රශ්න අහන්න ඕනේ.
එතකොට අපි විශේෂයෙන්ම උපදේශන සැසියකදී වැඩිපුර භාවිතා කරන්නේ open ended questions විවෘත අන්තයක් ඇති ප්‍රශ්න. එතකොට open ended questions කොයි විදිහටද පාවිච්චි කරන්න කියන දේ සම්බන්ධයෙන් අපි ඔයාලට මේ ප්‍රායෝගික පුහුණුවේදී කියලා දෙනවා. ඊළඟට සේවාලාභියාගේ ගැටලුව හඳුනා ගන්න ආකාරය. case formulation. ඒ කියන්නේ සේවාලාභියාගේ ගැටලුවට පසුබිම් වෙච්ච කරුණු මොනවද? ඒ දේවල් ක්‍රමානුකූලව ගොනු කරගන්න ඕනේ. ඒතර කොහොමද එයාගේ අතීතයේ වෙච්ච දෙයක් සම්බන්ධයෙන් එයාට මතක නැත්නම් ඒ සම්බන්ධයෙන් අපි දැනගන්න. ඒවටත් විදි තියෙනවා. නේ? ඒතර ඒ ක්‍රමවලට අපි හරියට මේ තොරතුරු ටික ලබා ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිකාර ක්‍රම භාවිතය. නේ? එතකොට අපි ප්‍රතිකාර ක්‍රම රාශියක් මේ තුල කතා කරනවා. ඒතර මේ ප්‍රතිකාර කොයි විදිහටද අපි ඇප්ලයි කරන්නේ? ඒතර කොයි ප්‍රතිකාරයේ කොයි සේවාලාභියාටද සුදුසු වෙන්නේ? නේ? ඒ සේවාලාභියාගේ තියෙන ප්‍රශ්නයට අනුව තමයි අපි ප්‍රතිකාරය යොදන්න ඕනේ. එහෙම නැත්නම් හැම එකක්ම හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කොයි විදිහටද ඒක තෝරා බේරාගෙන සිදු කරන්න කියන කාරණාව ගැනත් අපි සාකච්ඡා කරනවා. ඊළඟට චිත්ත වේග පාලනය. නේ? දැන් සමහරක් වෙලාවට සේවාලාභී ඔබ ළඟට ඇවිල්ලා අඬන්න පුළුවන්. එතකොට අපි දැනගන්නට ඕනේ කොයි විදිහටද යාව සංසුන් කරන්නේ. නේ? සමහරක් වෙලාවට යාට අඬලා හුස්ම ගන්න බැරි වෙන අවස්ථාවක් එනවා. ඒ වගේ වෙලාවක අපි මොකද්ද කරන්න ඕනේ? නේ? එතකොට අපි තියරි එක ඉගෙන ගන්නවා මෙම චිත්ත වේග පාලනය සිදු කරන්න අපි ඉගෙන ගන්න ඕනේ කියලා. හැබැයි කොහොමද ඒක කරන්න කියන එක ඔයා දැනගන්න සායනික පුහුණුවක් තුළදී. මොකද අපි හැමදේම ප්‍රැක්ටිස් කරනවා. හදිසි අවස්ථාවකදී කටයුතු කරන්න ඕනේ කොයි විදිහටද කියන දේවල් අපි සාකච්ඡා කරමු. ඊළඟට සැසියක් මෙහෙයවීම. සාමාන්‍යයෙන් උපදේශන සැසියක් දරුවනේ පැයක් වගේ කාලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. විනාඩි 45 පැයක් කාලයක් අතරතුර පැවැත්වෙනවා. එතකොට අපි මේ සැසිය කොයි විදිහටද අවසන් කරන්නේ? ඒ කියන්නේ එක පාටම අපිට නවත්තන්න බෑ. දැන් වෙලාව ඉවරයි කියලා නවත්තන්න බෑ. එහෙම නැතිව අපි විනාඩි 45න් පසුව ක්‍රමානුකූලව ඒක නවත්තනවා කියන එක සේවාලාභියාට නොකිය දැනුම් දෙන්න ඕනේ. ඒ කෙලින්ම කියන්නේ නැතුව අපි අවසානයකට එන ආකාරයක් තියෙනවා. එතකොට ඒ විදිහට කරගෙන ආවම අපිට පැයක් වෙනකොට ඉවර කරන්න පුළුවන්. ඒක කරන ආකාරය ගැනත් ඔයාලට ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ වාර්තා තැබීම. ඒතර කොයි විදිහට සේවාලාභියාගේ ප්‍රගතිය මනින්නේ? ඒකට charts නිර්මාණය කරන්නේ කොහොමද කියන කරුණු ගැනත් අපි සාකච්ඡා කරනවා. එතකොට සැසියෙන් සැසියට අපි ඒක මනින්නේ නැත්නම් මාසෙන් මාසෙට කොහොමද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. මේ සේවාලාභියාගේ ස්වභාවය අනුව. ඒක කරන ආකාරය අපි ඔයාලට කියලා දෙනවා. ඊළඟට උපදේශකවරයෙකු විදිහට දරුවනේ ඔයාලට ආචාර ධර්ම සහ නීති රීති තියෙනවා. නේ? ඒතර ප්‍රධාන වශයෙන් රහස්‍යභාවය. ඒතර අපි සේවාලාභියා කියන තොරතුරු කිසිම දෙයක් වෙනත් කෙනෙකුට කියන්නේ නැහැ. ඒ වගේම තමයි අපි සේවාලාභියාගේ මොන හරි ડોකියුමන්ට්ස් තියෙනවා නම් ඒ ડોකියුමන්ට්ස් වල රහසිගතභාවයත් ආරක්ෂා කරන්න ඕනේ. නේ? ඒතර මේ රහසිගතභාවයේ සීමාවන් ගැන කතා කරොත් දැන් සමහරක් අවස්ථාවන් වල එනවා දරුවනේ අපිට මේ තොරතුරු හෙළි කරන්න ඕන අවස්ථා. නේ? ඒ කියන්නේ සේවාලාභියා විසින් එයාගේ ජීවිතයට හානියක් කරගන්න යනවා. නැත්තම් වෙනත් කෙනෙකුගේ ජීවිතයට හානි කරන්න යනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි අනිවාර්යයෙන්ම ඒ ගැන යාගේ පවුලේ අයව හෝ දැනුවත් කරන්න ඕනේ. යාගේ විශ්වාසනීය කෙනෙක්ව දැනුවත් කිරීම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් එයා ජීවිතේ නැති කරගත්තත් එයා වෙන කෙනෙක්ව ඝාතනය කරන්න ගියත් අපිට ඒක නීතිමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒ දැනුවත් කිරීම සිදු කරන්න වෙනවා. ඒ වගේම තමයි අපිට වෘත්තීය සීමාවන් තියෙනවා දරුවෝ. ඒ කියන්නේ අපිට සේවාලාභියෙක් එක්ක අනවශ්‍ය සම්බන්ධතාවලට යන්න බෑ. නේ? සේවාලාභියා සමග මිත්‍රත්වයෙන් ඔබට ගිය වෘත්තීය දුරස්ථභාවයක් පවත්ව ගන්න ඕනේ. ඒ කියන්නේ අපි යාගේ සම්බන්ධතාවයේ මිත්‍රත්වයක් දක්වාවත් ගෙනියන්නේ නැහැ. නේ? ඒ තරම්වත් ගෙනියන්නේ නැහැ. එතන තියෙන්න ඕනේ උපදේශකවරයා සේවාලාභියා කියන සම්බන්ධතාවයේ විතරයි. ඊට එහා යන්න දෙන්නේ නැතිව පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහරක් විට සේවාලාභියෙක් ඔබෙන් අහන්න පුළුවන්, කැමැත්ත අහන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී යාගේ තිත නොරෙදෙන්න හිමීට ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. කොහොමද මේ අවස්ථාවකදී කටයුතු කරන්න කියන එකත් අපි මේ සායනික පුහුණුවේදී පුරුදු පුහුණු වෙනවා.
ඒ වගේම තමයි ditth සම්බන්ධතා වළක්ව ගන්න ඕනේ. dual relationships. දැන් සාමාන්‍යයෙන් දරුවනේ අපි උපදේශනය කරද්දී අපේ පවුලේ අයට, අපේ ඥාතීන්ට, අපේ ළඟම හිතවතුන්ට අපි දන්න අඳුරන අයට උපදේශනය කරන්නේ නැහැ. ඇයි ඒ? මොකද අපි එහෙම උපදේශනය කරද්දී සේවාලාභියාට හිතෙන්න පුළුවන් මේ කෙනා මම දන්නවනේ. මෙයා තව කාට හරි කියයි මේක. පවුලේ මේ අයට කියයි මේක. නේ? මාව ජජ් කරයි කියලා එයාට හිතෙන්න පුළුවන්. අනිත් පැත්තට අපේ පැත්තෙන් ගත්තාම ඒ සේවාලාභී අපිව දන්න අඳුරන කෙනෙක් නිසා අපිට අර වෘත්තීය ගරුත්වයක් එයාගෙන් ලැබෙන්නෙත් නැහැ. නේ? සමහරක් වෙලාවට මේ එයාගේ ඥාතිත්වයත් එක්ක එයා අපිට කතා කරන්න පුළුවන්. නේ? නංගි කියලා නේ මල්ලි කියලා එහෙම කතා කරන්න පුළුවන්. එතකොට එතන අර වෘත්තීය බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දන්න අඳුරන අයට නෑදෑයන්ට පවුලේ අයට උපදේශනය කරන්න යන්නේ නැහැ. ඒක ditth සම්බන්ධතා වළක්වා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම බහුවිධ සංස්කෘතික දැනුවත් භාවය. එතකොට අපි මේ ආගම් ගැනත් දැනගන්න ඕනේ දරුවනේ. උපදේශකවරයෙක් වෙනවා කියන්නේ අපි ඒ පිළිබඳවත් අවබෝධය සහිත වෙන්න ඕනේ. නේ? හැබැයි අපි එහෙම දැනගත්තයි කියලා ඒවට අනුව එයාලට සැලකීම් කරන්න යන්නේ නැහැ. නේ? සමහරක් ආගම්වල පහත් කොට සැලකන්නේ ඒ වගේ ඒවට යන්නේ නැහැ. නේ? සැමට එක ලෙස සැලකන්න ඕනේ. ජාති ආගම ලිංගිකත්වයේ මොකක් වුණත් අපි හැමෝටම එක විදියට සැලකයි. එයාගේ සමාජ තත්ත්වයේ මොකක් වුණත් අපි යාටත් ඒක විදියටමයි සැලකයි. එතන උපදේශනයේට යාචකෙක් ආවා. හැබැයි අපි යාට පහත් කොට සැලකීමක් කරන්නේ නැහැ. එයාටත් අර සාමාන්‍ය සේවාලාභියෙකුට වගේම තමයි සැලකන්නේ. ඒ වගේම තමයි දරුවනේ උපදේශනය කරද්දී informed consent කියන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිකාරයට පෙර සේවාලාභියාගේ කැමැත්ත ලබා ගන්න ඕනේ. කොයි විදිහටද සේවාලාභියාට මේ ප්‍රතිකාර සැලසුම ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන යාට මුලින්ම දැනුවත් කරන්න ඕනේ. මෙන්න මෙච්චර සෙෂන්ස් ගානක් වාට ඉන්න වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිකාර ටික තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකෙන් වාට මෙන්න මේ වගේ ප්‍රතිලාභයක් ලැබෙනවා කියන ඒ දැනුවත්භාවය අනිවාර්යෙන් සේවාලාභියාට ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව බෑ. සමහරක් අවස්ථාවන් වලදී මේ දරුවන් මෙහෙම උපදේශනයේට එක්කගෙන එනකොට දෙමාපියෝ කතා කරලා අහනවා මේ දරුවට නොකිය එයාව මෝහනය කරලා දෙන්න බැරිද කියලා. මම කියනවා එහෙම බෑ. නේ මෝහනයක් කරන්න විශේෂයෙන්ම අනිවාර්යෙන් මෝහනේ යාගේ කැමැත්ත දැනුවත්භාවය අත්‍යවශ්‍ය අපිට නිකම්ම මෝහනය කරන්න බෑනේ. අනිත් එක ඒක ආචාර ධර්ම වලටත් පටහැනි. අපි එයාට හොරෙන් දෙයක් කරොත්. හරි? ඒ නිසා එහෙම නැතිව අපි සේවාලාභියව දැනුවත් කරලා තමයි හැමදේම සිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් සමහරක් වෙලාවට දරුවනේ සැසියක් අතරතුර යම් යම් ගැටලුකාරී සදාචාරාත්මක තත්වයන් ඇති වෙන්න පුළුවන්. නේ? ඒතර ඒ වගේ අවස්ථාවන් වලදී අපි නිවැරදි තීරණය ගන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ කියන එක අපි වෘත්තීය පැත්තෙන් හිතලයි ගන්න ඕනේ. මොකද අපි වැරදි තීරණයක් ගත්තොත් ඒක අපේ චරිතයට හානියක් වෙනවා. ඒ වගේම තමයි මේ උපදේශන වෘත්තියේ නිරත වෙන හැමෝටම මේක පහරක් වෙනවා. මොකද ඔය කතාව තනින් තන යන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි හොඳට හිතලා මතලා තීරණ ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම නීතිමය වගකීමකුත් තියෙනවා. නේ අපරාධ හෝ ළමා අපයෝජන වැනි කරුණු වාර්තා කිරීමේ නීතිමය පසුබිම. ඒතර ළමයෙකු කියනවා නම් එයාට අපචාරයක් වෙනවා, එයාට ලිංගික අපයෝජන සිදු වෙලා තියෙනවා වගේ දෙයක්. ඒ වගේ අවස්ථාවකදී අපි අනිවාර්යෙන් අදාළ අංශ දැනුවත් කිරීම වැදගත් වෙනවා. මොකද ඒ දරුවෙක් නේ දරුවෙක් කියලා කියන්නේ එයාට තනිවම දේවල් තීරණය කරන්න බැරි කෙනෙක්. නේ? ඒ නිසා අපි යාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වගේ නීතිමය වගකීමකුත් අපිට තියෙනවා. මේ විදිහට කොහොමද අපි ඒ දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන එක මෙතෙන්දි කතා කරනවා. සේවාලාභියාගේ ස්වයං නිර්ණය self determination. ඒ කියන්නේ අපි කොයි වෙලාවකවත් දරුවනේ උපදේශකවරයා විදිහට අපි සේවාලාභියා වෙනුවෙන් තීරණ ගන්න යන්නේ නැහැ. නේ? සේවාලාභියා ලවාම තීරණ ගන්න මඟ පෙන්වීම අපි සිදු කරනවා. අපි යට හැම පැත්තම පෙන්නලා දෙනවා. මේ තීරණය ගත්තොත් මේ විදිහට වෙන්න පුළුවන්. මේ තීරණය ගත්තොත් මෙහෙම වෙන්න පුළුවන්. මේ තීරණය ගත්තොත් මෙහෙම වෙන්න පුළුවන්. අපි හැම පැත්තම පෙන්නලා දෙනවා. විය හැකි හැම අවස්ථාවක්ම එයාට කියලා දෙනවා. එතකොට ඒ අදාළ තීරණය ගන්න එයා විසින්. නේ අපි කියන්නේ මේ තීරණයම ඔබ ගත යුතුයි කියන එක අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. ඊළඟට වෘත්තීය නිපුණතාවය පවත්ව ගැනීම. දැන් සමහරක් අවස්ථා තියෙන්න පුළුවන් දරුවනේ අපිට තනිවම උපදේශනය කරන්න බැරි අවස්ථා. ඒ කියන්නේ මේ සේවාලාභියට ඖෂධ ප්‍රතිකාර ඕනේ. නැත්තම් කවුරු හරි ජ්‍යෙෂ්ඨ කෙනෙකු වෙත යව යොමු කරන්න ඕනේ කියලා ඔයාලට තේරෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අනිවාර්යයෙන් මේ රෙෆරල් එක සිදු කරන්න ඕනේ.
නේ වෙනත් විශේෂඥයෙකු වෙත ඒ සේවාලාභිය ඒ අවස්ථාවේදී යොමු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි උපදේශනය කරගෙන යද්දී නේ ඔයාගේ පෞද්ගලික සහ වෘත්තීය වර්ධනය සිදු කර ගැනීමත් වැදගත් වෙනවා. එතකොට ඒක කොහොමද සිදු කරන්නේ කියන එකත් අපි කතා කරනවා. ස්වයං ප්‍රත්‍යවේක්ෂණය කියනවා හැම සැසියක්ම සිදු කරාට පස්සේ ඔයා ඒ සැසිය තුළදී ක්‍රියා කරපු ආකාරය ගැන නැවත සිතා බැලීම. ඔයා හරි ආකාරයට ක්‍රියාත්මක වුණාද? නේ? ඔයාගේ අතින් වැරද්දක් වුණාද කියන එක ඔයා නැවත මෙනෙහි කරලා බලන්න ඕනේ. ඒතර වැරද්දක් වුණා නම් ඒක නිවැරදි කරන්න ඕනේ. නේ? එතකොට ඒ පිළිබඳව ඔයා නැවත සිතා බැලීමෙන් ඒක ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පූර්ව නිගමන හඳුනා ගැනීම. දැන් සමහරක් විට අපි මේ ශේෂ්ත්‍රයේ කාලයක් තිස්සේ වැඩ කරනකොට අපි සේවාලාභය ටිකක් කියාගෙන එනකොට මොන අපි පූර්ව නිගමනයකට යනවා මෙයාට තියෙන මෙහෙම ප්‍රශ්නයක් කියලා. අපි ඒ විදිහට පූර්ව නිගමන වලට එළඹිලා හිටියොත් දරුවනේ සේවාලාභය කතාවට අපි හරියට සවන් දෙන්නේ නැහැ. මේ හරියට ඒක තේරුම් ගන්න. අපි අර නිගමනයේට සේවාලාභය එනකම් බලන් ඉන්නවා. එතකොට ඒක සාර්ථක උපදේශන සසියක් වෙන්නේ නැහැ. එසේ ඒවා මේ සේවාලාභියාට බලපානවද කියලාත් අපි හරියට පරීක්ෂාකාරී වෙන්න ඕනේ. ඊළඟට චිත්තවේගී බුද්ධිය වර්ධනය. පීඩනයේ හමුවේ නොසලී සිටීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. එතකොට දැන් මේ සේවාලාභින්ගේ කතා අහද්දි සමහරක් දේවල් අපි මේ ලෝකේ වෙනවද කියලා හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථාවන් වලදී අපිට පුළුවන්කම තියෙන්න ඕනේ නොසලී ඉන්න. නේ අපි අත් එක්ක එකතු වෙලා අඬන්න යන්නේ නැහැ මේ වගේ වෙලාවකදී. නේද? ඒක සමහරක් අය ඉන්නවා අදිසංවේදී. ඒ වගේ අයට ටක් ගාලා වෙනත් කෙනෙක් කතාවක් කියද්දී ඇඬෙන්න පුළුවන්. ඒතර ඔයාට ඒ වගේ ලක්ෂණයක් තියෙනවා නම් ඒක නැති කරගන්න වෙනවා. ඒකට සායනික පුහුණුව ඉතාම වැදගත් වෙනවා. සංක්‍රමණය. සේවාලාභියා තම ජීවිතයේ චරිත උපදේශකයා මත ආරෝපණය කරන ආකාරය හඳුනා ගැනීම. දැන් සමහරක් අවස්ථාවන් වල සේවාලාභියා එයාගේ ජීවිතයේ චරිත අපි මත ආරෝපණය කරනවා. නේ? ඒතර එහෙම කරන අවස්ථාවන් වලදී අපි ඒක මුලින්ම අඳුර ගන්න ඕනේ. දැන් හිතන්න සේවාලාභී එක්කෙනවා. ඒ සේවාලාභියා දිගින් දිගටම උපදේශනට ආවට පස්සේ එයා අපි එක කතා කරන එක එයාගේ බිරිඳත් එක්ක කතා කරනවා. එතකොට ඒක ගැළපෙන්නේ නැහැ. නේ? ඒතකොට එයා ඒ චරිතය අපි මත ආරෝපණය කරලා තියෙනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවන් හරියට අඳුරගෙන ඒවා නිවැරදි කරන්න කටයුතු කරන්න සිද්ධ වෙනවා. ප්‍රතිසංක්‍රමණය. උපදේශකයාගේ හැඟීම් සේවාලාභියා කෙරෙහි බලපෑම් වැළැක්වීම. දැන් අපේ හැඟීම් අපි එයා මත පැටවුවොත් ඒකත් නිවැරදි උපදේශකයෙක්ගේ ගති ලක්ෂණයක් නෙවෙයි. නේ? ඒතර අපේ හැඟීම් අපි එයා මත පටවන්න නරකයි. අපි එයාගේ ප්‍රශ්නය විසඳන්නයි ඉන්නේ. නේ? එයාට මඟ පෙන්වීමක් කරන්නයි ඉන්නේ. එහෙම කී අපේ හැඟීම් එයා මත පැටවුවොත් එයාට තවත් ප්‍රශ්නයක් වෙනවා. ඒක නවත්තන්න ඕනේ. ඒ වගේම තමයි resilience. ඔරොත්තු දීමේ හැකියාව තියෙන්න ඕනේ. දැන් අපිට දිනපතා උපදේශනය කරලා දිනපතා ඊටාම ඛේදජනක කතා අහන්න ලැබෙනවා. ඒවා දරා ගැනීමේ ශක්තිය අපිට තියෙන්න ඕනේ. ඒ වගේම උපදේශන කාමරයේදී අහන කතා ඒ මතකයන් හැම එකක්ම ගෙදර අරන් ගිහිල්ලා හරියන්නේ නැහැ. නේ? ඒ වගේම ගෙදර ප්‍රශ්න උපදේශන කාමරයට අරන් ඇවිල්ලා හරියන්නේ නැහැ. නේ? ඒතර මේ දෙක හරියට බැලන්ස් වෙන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී අපි මේ සේවාලාභයේ කතාවට සවන් දීලා අපි ඒක දරා ගන්න ඕනේ. නිතර නිතර හිතලා අපි මානසික පීඩා විඳින නරකයි ඒක හේතුවේ. එහෙම දරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි self care. තමන් ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. දැන් මේ විදිහට එදිනෙදාම අපි එක එක සේවාලාභියාගේ ප්‍රශ්න වලට සවන් දෙනකොට අපිට බර්න් අවුට් වෙන්න පුළුවන්. එහෙනම් අපිටම අපහසුයි. නේ? පිට ලොකු මානසික පීඩනයක් වෙන්න පුළුවන්. ඒකට අපි මේ මානසික වෙහෙසටපත් වීම වැළැක්වීමට ක්‍රමවේද හදා ගන්න ඕනේ. ඒතර එක දිගට අපි සෙෂන්ස් ගත්තොත් අපිට ගොඩාක් අපි බර්න් අවුට් වෙන්න පුළුවන්. එස එහෙම ගන්නෙ නැහැ නේ. අපි ඒක ක්‍රමානුකූලව සැලසුම් කරන්න ඕනේ පොඩි විවේකයක් ලබා ගන්න පුළුවන් ආකාරයට. ඊළඟට ආත්ම විශ්වාසය. තොර මේ පළවෙනි අවස්ථාවේදී සේවාලාභියෙක් හම්බ වෙනකොට ඔයාලා මේ ශේෂ්ත්‍රයට වෙලා මුල්ම අවස්ථාවේ සේවාලාභියෙක්ව හම්බ වෙනකොට ඔයාට හිතට බයක් එන්න පුළුවන්. දැන් මම මොනවද කතා කරන්නේ මොනවද අහන්නේ කියන එක ඔයාට හිතෙන්න පුළුවන්.
හැබැයි සායනික පුහුණුවට සම්බන්ධ වුණාට පස්සේ වාගේ ඒ තියෙන බිය අනිවාර්යෙන්ම නැති වෙනවා. මොකද අපි මේ හැමතැනම ප්‍රැක්ටිස් කරනවා. එතකොට ඔයාලට බය නැතිව මේ සේවාලාභීන් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. වෘත්තීය අනන්‍යතාවය. ඒතර තමන්ට වඩාත්ම ගැළපෙන උපදේශන ශෛලිය හඳුනා ගන්නවා. එක එක්කෙනාගේ උපදේශන ශෛලීන් වෙනස් වෙන්න පුළුවන්. නේ? එතකොට තමන්ට ගැළපෙනම උපදේශන ශෛලිය මොකක්ද කියලා හඳුනා ගන්නවා. එතකොට දැන් මගේ පැත්තෙන් කතා කරමු මම ගොඩක්ම මෝහනයේ පැත්තට වැඩි අවධානයක් ලබා දෙනවා. එතකොට ඒ සේවය ලබා ගන්න තමයි ගොඩක්ම අය එන්නේ. ඒතර අන්න ඒ වගේ තමන්ගේ මොකක් හරි එක්ස්පර්ටයිස් එකක් තියෙන්න පුළුවන්. අන්න ඒ ඒරියා එක හඳුනා ගන්න ඕනේ. උපදේශනය කරන්නේ ශෛලිය හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අඛණ්ඩ ඉගෙනීම. දරුවනේ දැන් මේ උපදේශන ශ්‍රේෂ්ඨය කියලා කියන්නේ අපි එකතැන පල් වෙන්න ඕන එකක් නෙවෙයි. අපි අනිවාර්යයෙන්ම අපේ දැනුම අප්ඩේට් කරගන්න ඕනේ. මොකද මේ කාලෙන් කාලෙට දේවල් වෙනස් වෙනවා. මිනිසුන්ගේ අත්දැකීම් වෙනස් වෙනවා. මානසික රෝග වෙනස් වෙනවා. දැන් අපි කලින් අඳුරගත්තේ DSM-4. නේ අපි ඉගෙන ගත්ත කාලේ තිබේ DSM-4. ඊට පස්සේ ඒක DSM-5 වලට ආවා. නේ අපි උගන්වනකොට ගෙනුවේ DSM-5 වලින්. හැබැයි දැන් ඒකේ DSM-5 TR කියලා එකකුත් ඇවිල්ලා තියෙනවා. ටෙස්ට් රිවිෂන් එක. එතකොට මේ වගේ අප්ඩේට්ස් එනවා. ඒ අප්ඩේට්ස් ගැන අනිවාර්යෙන් ඔබ දැනගන්න ඕනේ. නේ යවත් කාලින් වෙන්න ඕනේ. මොකද මානසික රෝග පවා කාලෙන් කාලට වෙනස් වෙනවා. සමහරක් විට ඒ කාලේ මානසික රෝගයක් විදියට හඳුන්වපු දෙයක් අද කාලේ මානසික රෝගයක් නෙමෙයි කියලා හඳුන ගන්නත් පුළුවන්. ඒතර අන්න ඒ විදිහට ඔයාගේ දැනුම අප්ඩේට් කරගන්න ඕනේ. අප්ඩේට් කර ගැනීම මේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් විතරක් නෙවෙයි ඒවා සමාජයේ සිදුවෙන සිදුවීම් සම්බන්ධයෙන්, ඒ වගේම විවිධ ආගම් සංස්කෘතීන් සම්බන්ධයෙන්, මේ භාෂාවන් සම්බන්ධයෙන් මේ හැම දෙයක් ගැනම ඔයාගේ අප්ඩේටඩ් නොලෙජ් එකක් තියෙනවා හොඳ උපදේශකවරයෙකු වෙන්නට නම්. ඊළඟට දැන් අපි උපදේශනයේ මේ සායනික පුහුණුවක් තුළදී ඔබව අධීක්ෂණය කරනවනේ නේ. ඒතර අධීක්ෂණයේ වැදගත්කම මොකද්ද? දරුවනේ මේ පුහුණු වන කෙනෙකුට ජේෂ්ඨයෙකුගේ මඟ පෙන්වීම ලැබෙන එකම අවස්ථාව තමයි මේක. මොකද මෙතනින් පස්සේ ඔයාලගේ වෘත්තීය ජීවිතයයි ආරම්භ කරන්නේ. ඒතර මේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න කලින් ජේෂ්ඨයෙකුගේ මඟ පෙන්වීමක් ඔබට ලැබෙනවා නම් එතකොට ඒ හරහා ඔයාගේ තියෙන අඩුපාඩුකම් හඳුනාගෙන ඔබට පුළුවන්කම තියෙනවා හොඳින් ඔබේ රැකියාව කරගෙන යන්න. ඒ නිසා ජේෂ්ඨයෙකුගේ මඟ පෙන්වීම ලැබෙන එකම අවස්ථාව තමයි මේ සායනික පුහුණුව කියලා කියන්නේ. ඒ නිසා ඒකෙන් ප්‍රයෝජනය ගන්න එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි නිරීක්ෂණය. දැන් ඔබට මේ හරහා පුළුවන්කම ලැබෙනවා වෙනත් උපදේශකවරුන් කොයි ආකාරයකද සැසියා මෙහෙවන්නේ කියලා බලලා ඉගෙන ගන්න. මේ කතා කරන්නේ කොහොමද? ඒවට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ඔයාලට නිරීක්ෂණය කරලා ඉගෙන ගන්නත් සායනික පුහුණුවක් තුළ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාලට අධීක්ෂකවරයා විසින් ඇතැම් අවස්ථාවන් වල වගේ අඩුපාඩුකම් පෙන්වලා දෙන්න පුළුවන්. නේ? එතකොට ඒ අඩුපාඩුකම් පෙන්වලා දෙනකොට කේන්ති ගන්න එක නෙවෙයි කරන්න ඕනේ. ඒ දේවල් තේරුම් අරගෙන ඔයාගේ වෘත්තීය දියුණුව සඳහා ඒක යොදා ගන්න ඕනේ. ඔයාගේ වෙනස්කම් සිදු කර ගන්න ඕනේ. නේ? ඒව වැදගත් වෙනවා. එතකොට ඒ විදිහට ඔයාගේ තියෙන අඩුපාඩුකම් හදාගෙන ඉස්සරහට යන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි කණ්ඩායම් සාකච්ඡා. නේ? එතකොට ඔයාගේ ඉන්න අනිකුත් සායනික පුහුණුව සම්බන්ධ වෙන සිසුන් එක්ක සාකච්ඡා කරලා විවිධ දෘෂ්ටි කෝණ වලින් ප්‍රශ්න දිහා බලන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා. නේ? ඒතර ඒක වැදගත් වෙනවා. ඊපස්සේ ඇගයීම. දැන් ඔයාලගේ මේ පුහුණු කාලය අවසන් වුණාම මේ මාස 3 අවසන් වුණාම ඔයාලට තියෙනවා ඉන්ටර්විව් එකක්. නේ? ඒතර ඉන්ටර්විව් එකකින් අපි බලනවා ඔයාගේ ප්‍රගතිය කොයි වගේද? ඔයා මේ සායනික පුහුණුව තුලින් ලබාගත්තු දැනුම අත්දැකීම් කොයි විදිහද කියන එක අපි පරීක්ෂා කරනවා මේ ඉවැලුවේෂන් එක හරහා. ඒ ඉන්ටර්විව් එක හරහා. ඉතින් ඒ නිසා ඔයාලා මුලින් ඉඳලම ඊටම දක්ෂ ආකාරයට මේ පුහුණුව තුළ නිරත වුණොත් ඔයාලට පුළුවන් මම මුලින්ම කිව්වා වගේ බැච් ස්ටොප් වීමට. ඒ වගේම තමයි වසරේ දක්ෂතම සිසුවා වීමටත් හැකියාව ලැබෙනවා ඔබ ඉහළම ලකුණු ලබා ගත්තොත්. ඉතින් ඒ නිසා ඒකට උත්සාහ කරන්න. ඒ ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ වෘත්තීය ඉදිරි ගමනට. මොකද ඔයාලා මේ විදිහට සායනික පුහුණුවක් තුළදී දක්ෂතා පෙන්වුවා කියලා කියන්නේ ඔයාටම කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මට මේක කරන්න පුළුවන් කියන එක. නිසා ඒක වැදගත් වෙනවා. ඊළඟ ප්‍රායෝගික පරීක්ෂණ.
සැබෑ අවස්ථාවලදී තීරණ ගැනීමේ වේගය සහ නිවැරදිභාවය පරීක්ෂා කිරීම. එතකොට ඔබට ඔබවම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. නේ? කොයි විදිහද සමහරක් අවස්ථා තියෙනවා හදිසි අවස්ථාවක්. ඉක්මන් තීරණ අපිට ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඉක්මන් තීරණයක් ගත්තත් ඒ තීරණේ නිවැරදි වෙන්න ඕනේ. ඒතර ඒක කොහොමද කරන්නේ කියන එක ගැනත් අවබෝධය ලැබෙනවා. ඊළඟට කොයි විදිහට කේස් ස්ටඩි එකක් ලියන්නේ? නේ කේස් ස්ටඩි එකක් ලියලා විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්ොත් සායනික පුහුණුවක් තුළදී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට සේවාලාභයේ තෘප්තිමත් මාවේ මනින්නේ කොහොමද? සේවාලාභය උපදේශනය සම්බන්ධයෙන් කොච්චර තෘප්තිමත් නේ? එතකොට මේ සේවය කොච්චර වැදගත්ද කියන එක මනින්න ඕන නම් අපිට එයාට ක්වෙස්චන් එකක් දෙන්න පුළුවන් නේ? ඒතර ඒක කොහොමද සිදු කරන්නේ? ඊළඟට සෙෂන් ප්ලෑනින්. සැලසුම් කරන්නේ කොහොමද? මේ සාමාන්‍යයෙන් අපි සැසියක් පවත්වන්නේ සතියකට වරක්. එතකොට මේ විදිහට අපි හරියට සැලසුම් කරගන්න ඕනේ. සමහරක් හදිසි අවස්ථාවන් වලදී නම් යාව දවස් දෙකකට පස්සේ තුනකට පස්සේ එහෙම ගෙන්නන්න වෙන අවස්ථාත් තියෙනවා. ඒක හරියට මේ ප්‍රශ්නෙට අනුව තීරණය කරන්න ඕනේ. එයා සහතික කිරීම. එතකොට දරුවනේ මේ සායනික පුහුණුවක් ලබා ගැනීම කියලා කියන්නේ ඔයාට වෘත්තීමේ බලපත්‍ර ලබා ගැනීමේ මූලික සුදුසුකම. ඔයාට ඊටාම අතිශය වැදගත් වෙන සායනික පුහුණුවක් තිබීම. මොකද දැන් උදාහරණයක් විදියට කිව්වොත් දැන් SLNA PC එකේ එහෙම තියෙන බඳවා ගැනීමේ පරීක්ෂණයේදී ඔයාලගෙන් ගොඩක් ප්‍රැක්ටිකල් සයිඩ් එකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට මේ ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දෙන්න නම් ඔයාලා සායනික පුහුණුවක් සිදු කර තිබීම වැදගත් වෙනවා. හැබැයි සායනික පුහුණුවක් විතරක් තිබිලා ඔයාලට ලයිසන් ගන්න නම් පුළුවන් කමක් නැහැ. ඒකට ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනේ. එතකොට යම්කිසි කෙනෙකුට මේ වෙනකොට ඩිප්ලෝමා එකක් නැත්නම් සායනික පුහුණුව හදාරලා ඉවර වෙලා හෝ නැත්නම් සායනික පුහුණුව කරගෙන යන අතරතුර හෝ අපේ ඩිප්ලෝමා එකත් හදාරන්න පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට පුහුණුවක් නැති වුණොත් මොකද්ද වෙන හානිය? වැරදි උපදෙස් මගින් සේවාලාභියාගේ මානසික තත්ත්වය තවත් දරුණු විය හැකියි. නේ? එතකොට මේ සායනික පුහුණුවක් නැතිව කෙලින්ම තියරි එකෙන් උපදේශනය කරන්න ගියොත් එතකොට මොකද වෙන්නේ? එයාගේ තත්ත්වය තවත් දරුණු වෙනවා. දැන් මේ ළඟදී Facebook එකේ තිබුණ එක කතාවක් කියන්නම් කෙටියෙන් මම ඒක කියන්නම්. එක ගැහැණු ළමෙක් එයා දාලා තියෙනවා එයාට ලිංගික අතවරයක් වයස අවුරුදු 6 වගේ විතර ඉඳලා සිද්ධ වෙනවා. අහසල්වැසි පිරිමි පුද්ගලයෙක්ගේ. ඒතර මෙයා මේ කතාව කාටවත් කියලා නැහැ. හැබැයි මෙයාට මේක හිතේ ලොකු පීඩනයක් විදියට තිබිලා තියෙනවා. කොහොම හරි මේ දරුවා ගිහිල්ලා තියෙනවා යම්කිසි රජේ රෝහලක උපදේශකවරයෙක් හම්බ වෙනවා. ඊට පස්සේ ගියාට පස්සේ උපදේශකවරියත් එක්ක කතා කරාම උපදේශකවරිය කියලා තියෙනවා අනේ අද කාලේ නම් ඕවා සාමාන්‍ය දේවල් ඕවා ගැන එච්චර හිතන්න එපා. ඔච්චරලු උපදේශනෙදි කියලා තියෙන්නේ. ඒක සාමාන්‍යකරණය කරන්න වල තමයි උත්සාහ කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් පස්සේ ගෑන් ළමයා දාලා තිබ්බා එයාට දැන් උපදේශකවරයෙක් ගාවටත් යන්න බයයි. මොකද ඒ උපදේශකවරයාත් ඒ විදිහට යට කතා කරපු නිසා කියන්නේ. නේ? එතකොට දැන් බලන්නකෝ එතනදී වෙලා තියෙන ගැටලුව නේ? ඒකට දැන් සාමාන්‍ය සමාජයේ ওই දේවල් වෙනවා. හැබැයි ඒක සේවාලාභියාගේ පැත්තෙන් ගත්තාම ඒක එහෙම කියලා හරියන්නේ නැහැ. එයාට මේක ට්‍රෝමා එකක් නේද? එතකොට ඒ ට්‍රෝමා එක නැති කරන්න දේවල් කරන්න ඕනේ. ඒ සඳහායි ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම නැතුව මේක සමාජයේ සාමාන්‍යයෙන් වෙන දෙයක් කියලා එව්වයි කියලා එයාගේ ප්‍රශ්නේ විසඳීමක් වෙන්නේ නැහැ. නේ? අන්න ඒ වගේ ගැටලු තියෙනවා අපි මේ සායනික පුහුණුවක් නැතිව උපදේශනය කරන්න ගියොත්. මොකද අර සාමාන්‍ය දේවල් තමයි අපි ඔක්කොටම ඇප්ලයි කරන්නේ. ඒක එහෙම නෙවෙයි. පුද්ගලයාව අපි ඒ සේවාලාභය විශේෂ කරගෙන අපි යාට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ ගැන අවබෝධය ලැබෙන්නේ ඔයාලට සායනික පුහුණුවක් තුලින්. සාර්ථක උපදේශකවරයෙකුගේ ලක්ෂණ තමයි දැනුම තියෙන්න ඕනේ යාට. හොඳ ආකල්ප තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ ස්කිල් එකක් කුසලතාවයක් තියෙන්න ඕනේ. මේ තුනම එකතු වුණොත් තමයි එතන සාර්ථක උපදේශකවරයෙක් නිර්මාණය වෙන්නේ. ඒ තාම අත්‍යවශ්‍ය වෙනවා. නේ? අවසානයේ තියෙන්නේ කියන්න මිනිස් මනස කියනුවේ පොතකින් පමණක් කියවිය නොහැකි ගැඹුරු සාගරයකි. ඒ හඳුනා ගැනීමට අත්දැකීම් නැමැති යාත්‍රාව අවශ්‍යමයි. එතකොට දරුවනේ අපි මේ මනස ගැනයි ඔබ අධ්‍යයනය කරන්නේ. මනෝවිද්‍යාව හදාරන දරුවෝයි මෙතන ඉන්නේ. ඉතින් දරුවනේ අපිට මේ මනස කියන එක පොතකින් කියවන්න බෑ. පොතකින් කියවලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරිම ගැඹුරු සාගරයක්. ඒතර ඒක හඳුනා ගන්නට නම් අපිට අත්දැකීම් කියන යාත්‍රාව අත්‍යවශ්‍යයි.
ඔබත් මේ සායනික පුහුණුව හරහා කරන්නේ මේ අත්දැකීම් කියන යාත්‍රාවට ගොඩවීම. ඉතින් ඒක වැදගත් වෙනවා ඔයාලගේ මේ වෘත්තීය දියුණුව සිදු කර ගැනීම සඳහා. ඒ වගේම සායනික පුහුණුවක් කරහා ලැබෙන සර්විස් ලෙටර් එකක් කියන්නේ ඔයාලට ඊටාම වැදගත් දෙයක්. සායනික පුහුණුවෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ සර්විස් ලෙටර් එක. මොකද ඒක ඔයා ඉන්ටර්විව් එකකට එහෙම ගියාම ඔයාගේ අර පරණ සහතික ඉස්කෝලේ කාලේ ඉඳන් සහතික කිසිම දෙයක් බලන්නේ නැහැ. බලන එකම දේ තමයි ඔයාගේ සර්විස් ලෙටර්ස් ටික. ඔයා කොහෙද මේ වැඩ කරලා තියෙන්නේ, ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවද? මේ ඒව තමයි බලන්නේ. ඒතර ඔයාලට මේ සායනික පුහුණුව තුළදී මේ වගේ සර්විස් ලෙටර්ස් ගොඩාක් එකතු කරගන්න පුළුවන්. ඔයාලා හරියට වැඩමුළු වලට එහෙම සම්බන්ධ වුණොත්. ඒතර මොකද පාසල් වැඩමුළු වගේ අපි එළියට යන වැඩමුළු වලදී ඔයාලට හැම එකටම ඒ සර්විස් ලෙටර් එක හම්බ වෙනවා. ඒක ඔයාලට වැදගත් වෙනවා ඒ වගේ ඔයාලගේ ඉදිරි වෘත්තීය ජීවිතය සඳහා. එතකොට දැන් මම පාඨමාලාව සම්බන්ධයෙන් විස්තර කරා. දැන් මම පාඨමාලා ගාස්තු ගැනත් ඔයාලව දැනුවත් කිරීමක් කරන්නම්. එතකොට සම්පූර්ණ පාඨමාලා ගාස්තුව වෙන්නේ 21000යි. එතකොට මාසිකව ඔයාලට ගෙවීම් කරගෙන යන්න පුළුවන්. මාසිකව රුපියල් 7000යි. එතකොට මේ විදිහට මාස 3ක් ගෙවීම් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දැනට අපේ පාඨමාලාවත් එක්ක මේ සායනික පුහුණුවත් එක්කව සම්බන්ධ වෙලා නැත්නම් ඔයාලට ඒ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. මේ තිරේ තියෙන අංකයට කතා කරලා WhatsApp පණිවිඩයක් එවලා ඔබට පුළුවන් අදම මේ සඳහා ලියාපදිංචි වෙන්න. මොකද අපි සිසුන් සීමිත පිටසක් තමයි එක කණ්ඩායමකට ගන්නෙ. එතකොට ඔබ මේ සතියේම ලියාපදිංචි වෙනවා නම් මේ නවතම කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ටික තමයි මට අපේ සායනික පුහුණුව සම්බන්ධයෙන් නම් කතා කරන්න තියෙන්නේ. දැන් ඔබට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඔයාලට chat box එක හරහා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat box එක හරහා ඉදිරිපත් කරන්න. හරි එතකොට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන එක ගොඩක් අය අහන දෙයක්. දරුවනේ මේක සායනික පුහුණුව නිසා ගොඩක්ම හොඳ. ඔයාලා ෆිසිකල් සම්බන්ධ වෙනවන. හැබැයි දැන් හිතන්නේ යම් කිසි කෙනෙක් පිට රටේ ඉඳලා සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ලංකාවේ වුණාට එයා ගොඩාක් දුර ප්‍රදේශයක. නේ අපේ ආයතනයේ තියෙන යක්කලනේ. එතකොට එහෙට එන්න අපහසුතා තියෙන අය ඉන්න පුළුවන් සමහරක් වෙලාවට. පිට රට අයට නම් ප්‍රශ්නයක් නෑ. එයාලට ඔන්ලයින් ලබා දෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න කට්ටිය එයාලා දුර නම් එතකොට අපි අත්‍යවශ්‍ය සෙෂන්ස් කීපයක් තියෙන අවසාන සෙෂන්ස් කීපේ මොකද අපේ තියෙනවා මෝහන සැසියක් එහෙම ඒවයි නම් හැබැයි රෙකෝඩින් මුකුත් දෙන්නේ නැහැ. මොකද එහෙම දෙන්න බෑ මේ සිසුන්ගේ පෞද්ගලික දේවල් එතෙන්දි කතා වෙන්නේ නිසා. ඊළඟට අපේ මනෝ විශ්ලේෂණවාදී ප්‍රතිකාර ක්‍රම ශිල්ප සම්බන්ධයෙන් කතා කරන විශේෂයෙන් ෆ්‍රී ඇසෝසියේෂන් සෙෂන් එක. ඒකෙන් මේ තමන්ගේ පෞද්ගලික දේවල් කතා කරන නිසා ඒවයි රෙකෝඩින් සබා දීමක් වෙන්නේ නැහැ. අනේ ඒ වගේ අත්‍යවශ්‍ය සෙෂන්ස් තියෙනවා අපේ සමනින් 4ක් විතර. ඒ වගේ ඒ 4ට නම් අනිවාර්යයෙන්ම හැමෝම ෆිසිකල් සම්බන්ධ වෙන්න ඕනේ. දිගටම ඒවැය නම් ඔන්ලයින් ඉඳලා තේරුමක් නැහැ. පිටරට ඉන්න කට්ටියට නම් නරඹන්න පුළුවන් රෙකෝඩින්ස් දෙන්න නැති වුණා නරඹන්න පුළුවන්. එතකොට ඒ විදිහට කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඉන්න අය නම් අනිවාර්ය සෙෂන්ස් 4ට විශේෂයෙන් යෝගා සහ ජල ප්‍රතිකාර එක නම් දරුවනේ. හැබැයි අපි රෙකෝඩින් වත් ලයිව් වත් දෙන්නේ නැහැ. මොකද ඒක අපි ගොඩක් වෙලාවට කැලයක් වගේ තැනකට ගිහිල්ලා සිග්නල් නැහැ ඒ වගේ තැනක. ඉතින් ඒ වගේ තැනක කරන නිසා ඒක නම් කොහොමත් Zoom දෙන්නේ නැහැ, ලයිව් දෙන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න වෙනවා. ක්ලිනිකල් ට්‍රේනින් එක තියෙන්නේ දරුවනේ ඔයාලට සෙනසුරාදා උදේ 9 ඉඳලා හවස 4 වෙනකන් තියෙනවා. එතකොට ඔයාලට වැඩමුළු වලට සම්බන්ධ වෙනවා නම් ඒව නම් තියෙන්නේ ගොඩක් වෙලාවට සතියේ දවස්වල තමයි. මොකද පාසල් වල වගේ වැඩමුළු පැවැත්වන්න පුළුවන් වෙන්නේ ඒ වගේ දවස්වල. ඉතින් ඒවට නම් ඒ දිගටම තියෙන්නේ නැහැ. ඒවා තියෙනකොට අපි කලින් ඔයාලව දැනුවත් කරනවා. එතකොට ඒ දැනුවත් කරාට පස්සේ ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර යම් කිසි දරුවෙකුට ඒවට සම්බන්ධ වෙන්න නිවාඩු ගන්න මොන හරි ලෙටර්ස් අවශ්‍ය නම් ඒවත් අපිට දැනුවත් කරන්න පුළුවන්. එතකොට අපි අවශ්‍ය නිවාඩු ගැනීම සඳහා ලෙටර් එකක් ඔයාලට ලබා දෙනවා. ඒතර මේ විදිහට නිවාඩු අරගෙන ඔයාලට ඒ දවසට සම්බන්ධ වෙන්න පුළුවන්. තව කෙනෙක් අහලා තියෙනවා SLNIPC රෙජිස්ට්‍රේෂන් එක ගන්නෙ කොහොමද? දරුවනේ SLNIPC කියන්නේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ සමාජිකත්වයේ ගන්න නම් ඔයාලට එයාලගේ ඇෆිලියේෂන් තියෙන ආයතනයක ඩිප්ලෝමා පාඨමාලාවක් තිබීම වැදගත් වෙනවා.
දැන් අපේ ආයතනයත් SLNAPC එක්ක ඇෆිලියේෂන් තියෙන ආයතනයක්. එතකොට අපේ ඩිප්ලෝමාව හැදෑරුවොත් ඩිප්ලෝමාව අවසන් කරාට පස්සේ ඔයාලට පුළුවන් SLNAPC සඳහා ලියාපදිංචි වීමේ විභාගයට සහ සමුග පරීක්ෂණයට සම්බන්ධ වෙන්න. ඒතර යාළම තමයි ඇවිල්ලා කරන්නේ. ඒතර ඒකට සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ සමාජිකත්වය ලබා ගන්න. ඒක තමයි process එක. මේ සෛනික පුහුණුවට ක්වොලිෆිකේෂන් මොනවද බලන්නේ කියලා අහලා තියෙනවා. මේකට නම් ක්වොලිෆිකේෂන් ඔයාලට ඩිප්ලෝමාවක් තිබීම ගොඩක්ම හොඳයි. මොකද ඔයාලට මූලික දැනුම තියෙන නිසා. හැබැයි ඔයාලට ඩිප්ලෝමා එකක් නැති වුණත් ඔයාලට පුළුවන් අවශ්‍ය නම් අපේ සෛනික පුහුණුවට මුලින් සම්බන්ධ වෙලා ඒ දැනුම අරගෙන ඩිප්ලෝමා එක ඊට පස්සේ අපේ එක සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට සෛනික පුහුණුව කරගෙන යන අතරතුර ඩිප්ලෝමා එක කරන්නත් පුළුවන්. දැන් එතකොට ඔයාලා ඩිප්ලෝමා එක කරලා අවසානයේදී SLNAPC රෙජිස්ටර් වෙන්න නම් බලාපොරොත්තු වෙන්නේ. ඒකට නම් බලනවා අනිවාර්යයෙන්ම ඔයාලට A level සමත්ව තිබීම වැදගත් වෙනවා. අවමය S සාමාර්ථ 3ක්වත් තිබීම වැදගත් වෙනවා. සෛනික පුහුණුවට ඒ නීතිය නැහැ. හැබැයි ඔයාලා ඩිප්ලෝමා එක කරලා ලයිසන් එක ගන්න බලාපොරොත්තු වෙනවා නම් A level සමත් වී තිබීම වැදගත්. එතකොට යම්කිසි කෙනෙක් දැන් අහන්න පුළුවන් මේ A levels නැහැ. එහෙමනම් මොකද්ද කරන්න පුළුවන්? එතකොට දරුවනේ ඔයාලට පුළුවන්කම තියෙන අපේ සර්ටිෆිකේට් කෝස් එකේ ඉඳලා යන්න. එතකොට සර්ටිෆිකේට් කෝස් එකේ ඉඳලා ගියොත් ඔයාලට එතනදී අර A level වලට equal වෙනවා සර්ටිෆිකේට් කෝස් එක. එතකොට ප්‍රශ්නයක් නැහැ. අපේ ආරම්භයේ මේ කෝස් එකේ නම් ආරම්භයේ සිදු වෙන්නේ අද සිට. එතකොට අපේ දේශන නම් ආරම්භ වෙන්නේ හැබැයි දැන් ලබන සතියේ නෙවෙයි අවුරුද්දෙන් පස්සේ. එතකොට ඔයාලා සම්බන්ධ වෙච්ච දරුවන්ට අපි පටන් ගන්න විදිහේ ටයිම් ටේබල් ටික දානවා. අනිත් ආයි අපි ඊගාව බැච් එකක් පටන් ගන්න දවස නම් ඉදිරියේදී දැනුම් දීමක් කරනවා. ඒක තාම තීරණය කළා නැහැ. මේක තමයි අපේ අලුත්ම කණ්ඩායම. ඩිප්ලෝමා එක කරන ගමන් ක්ලිනිකල් ට්‍රේනින් එක කරනවා නම් සම්පූර්ණ ගාන කීයක් වෙනවද කියලා අහලා තියෙනවා. එතකොට ඩිප්ලෝමා එක කරන ගමන් කරනවා නම් කොහොමද ඩිප්ලෝමා එක කරන දරුවෙකුට ක්ලිනිකල් ට්‍රේනින් එක ඒකට ඉන්ක්ලූඩ් වෙනවා. එතකොට ඔයා ඩිප්ලෝමා එකේ charge එක කරගෙන ගියාම හරි එතකොට ඔයා අපේ මේ නම්බර් එකකට කෝල් කරන්න නැත්නම් මැසේජ් එකක් දාන WhatsApp මැසේජ් එකක්. එතකොට කොහොමද ඒ ගාස්තු ගෙවීම සිද්ධ වෙන්නේ කියන එක ඔයාව දැනුවත් කරන්නද. අපි ඩිප්ලෝමා එකේ charge එකටම තමයි මේ ක්ලිනිකල් ට්‍රේනින් එකත් ඇඩ් වෙන්නේ. එතකොට ඔයාට අමතර ගෙවීමක් ක්ලිනිකල් ට්‍රේනින් එකට විතරක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔයාලට එපයි. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරි මේ ප්‍රශ්න ටික තමයි අහලා තිබුණේ. තව මොනවා හරිම ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් අපේ මේ තිරේ තියෙන නම්බර්ස් වලට WhatsApp මැසේජ් එකක් නැත්නම් කෝල් එකක් ගන්න. ඔයාලට මේ ප්‍රශ්න වලටත් අපි පිළිතුරු ලබා දෙන්න සූදානම්. හරි එතකොට ඔයා වෙන එකක කරලා තියෙනවා නම් සර්ටිෆිකේට් කෝස් එකක් ඔයා දැනට අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඔයාට කරන්න පුළුවන්. එතකොට ඔයාට කැම්පස් එකකින් එහෙම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් කියලා ඔප්පු කරන්න වගේ මොන හරි ඩෙන්ටිටි එකක් හරි එහෙම දේවල් තියෙනවා නම් ඒ ටිකේ ෆොටෝකොපීස් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ටික ලබා දුන්නාට පස්සේ ඔයාට අපේ ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරලා සමාජිකත්වයේ ගන්නත් පුළුවන්. හරි මේ ප්‍රශ්න ටික තමයි අහලා තියෙන්නේ. ඔව් පැය ගාන කවුන්ට් වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. දැන් ඔයාලට සෛනික පුහුණුව තුලදී මම කිව්වේ සෙනසුරාදා උදේ 9 ඉඳලා හවස 4 වෙනකන් දේශන පැවැත්වෙනවා කියලා. එතකොට ඒ ටිකට සම්බන්ධ වෙලා ඔයාලගේ ඒ ප්‍රැක්ටිස් කරන ටික ට ඔයාලට ලැබෙනවා පැය 150ක්. ඊට පස්සේ ඔයාට ඒ පැය 150ට අමතරව පැය තව වැඩි කරගන්න ඕනේ නම් ඒකට අමතර charge එකක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේ පැය ගාන වැඩි කරගන්න ඕන නම් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ උපදේශන කඳවුරු වලට සම්බන්ධ වෙන එක. ඒතර උපදේශන කඳවුරු වලට සම්බන්ධ වීම අපි අනිවාර්ය කරලා නැහැ. හැබැයි ඒකට සම්බන්ධ වුණොත් තමයි ඔයාට සැබෑ සේවාලාභීන් එක්ක අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට අමතර charge එකක් මුකුත් නැහැ. ඔයාට ඒකට සම්බන්ධ වෙලා ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන් ඔයාගේ පුහුණු කාලය තුල සහ ඉන්පසුව වුණත්. එතකොට ඒ විදිහට තමයි යන්නේ. එතකොට ඔයාගේ පැය ගාන ඩිපෙන්ඩ් වෙනවා. ඔයා සම්බන්ධ වෙන වැඩමුළු ගාන අනුව තමයි ඔයාගේ පැය ගාන තීරණය වෙන්නේ. සාමාන්‍ය එක වැඩමුළුවකට පැය 8ක් වැටෙනවා. එතකොට මේ විදිහට ඔයා වැඩමුළු කීපයකට සම්බන්ධ වුණොත් පැය 8ට වැඩිවීම සිදු වෙනවා.
හරි. එතකොට ඒ ටික තමයි දැනටම ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. එහෙමනම් මම මේ දේශනය අවසන් කරනවා. මොනවා හරිම ප්‍රශ්න තිබුණොත් ඒ වගේම අලුතෙන් ලියාපදිංචි වෙන දරුවෝ මේ නම්බර් වලට WhatsApp message එකක් දාන්න. එතකොට අදම ලියාපදිංචි වෙන්න පුළුවන් ඔයාලට. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම මේ දේශනය අවසන් කරනවා. ආයුබෝවන්. අවසානයේ ප්‍රශ්නයක් අහලා තියෙන ඒකට පිළිතුරක් දෙන්නම්. ලයිසන් එක ගන්න පැය 200ක්වත් ට්‍රේනින් වෙන්න ඕනේ නේද? පැය 2000ක් නෑ. 2000ක් එච්චර 2000ක් පැය ට්‍රේනින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එච්චර පැය ගණනක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් සලකන්නේ පැය 150ක් 300ක් උපරිමයේ. 300ක් උපරිමයේ තිබුණොත් ගොඩක් හොඳයි. ඒකට මේ වගේ ගණනක් කම්ප්ලීට් කරගන්න පුළුවන් අපේ වැඩමුළුවට සම්බන්ධ වෙලා. 2000ක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ.